समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අචිරං වතයං කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤානෝ නිරත්තං ව කලිංගරං තී සදහවත් කාරුණික ගුණගරුක පින්වතුනි අද මේ පින්වත් සෑම දෙනාම මේ සන්ධ්‍යා කාලය තුල මේ නිවසට එකතු පාදා වෙලා මේ වෙලාවේ ඉෂ්ට සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ ඊටමත් වටිනාකමක් තියෙන කෘතගුණ වේදී කලේ ගුණ සැලකීමේ මාහැගේ පින්කමක්. ඔබ අපි කවුරුත් දන්නවා මේ විදිහේ පින්කමක් ඇයි මේ නිවසේ සිද්ධ කරන්නේ කියන කාරණාව. මීට දින 6කට පමණ එහාදී මිය පරලොව යන්නට යෙදුන අප අතරින් වෙන්වන්නට යෙදුන සානිකා සඳමාලි ආර්යදාස ඒ දියණිය සිහිපත් කරලා ඒ දියණියට පරලොවෙන් පින්පෙත් අනුමෝදන් කර දීමේ චේතනාව බලාපොරොත්තු ඇති කරගෙනයි ඒ ස්වාමි පුරුෂයා ඇතුළු ඒ පවුල් ඥාති හිත මිත්‍රාදීන් හැමදෙනා මේක රාශී වෙලා මේ සිද්ධ කරන්නට සූදානම් වන්නේ. පින්වතුනි, බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. ඒ කියන්නේ අපි සිදු කරන දානමය පින්කම් කටයුතු වලින් ඊටාම උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්, මෙලව පරලොව දෙලවම අභිවෘද්ධිය සලසා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ වූ පින්කමක් තමා ධර්ම දානමය පින්කම කියලා කියන්නේ. ඉතින් අද බොහෝ පිරිසකට බණ අහන්නට අවස්ථාව සලසලා දීලා ඒ උතුම් පින්කමයි ඔබ හැමදෙනාම මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ දේශනා කරන ධර්මය බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මස්කන්ධය බුදුහාමුදුරුවෝ දේශනා කළේ ජීවත් වෙලා ඉන්න සත්ත්ව කොට්ටාස වලට. මෙලව පණ තියෙන, ඇස් දෙක ඇහෙන, කන් දෙක ඇහෙන, හොඳ ප්‍රඥාවක් බුද්ධියක් තියෙන සත්ත්ව කොට්ටාසයන්ට තමා බුදුහාමුදුරුවෝ මේ ධහම දේශනා කළේ.
එනිසා මේ දහම ප්‍රයෝජනයට ගන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න අපිට විතරයි. මිය ගියපු අයට දහමෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ අයට මොනවද ඕනේ? ඒ අයට අවශ්‍ය වෙන්නේ පින විතරයි. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පුඤ්ඤානි පරලෝකස්ස පතිට්ඨා හොಂತಿ පානිනා. පරලෝක ජීවිතයේ ඉන්න අයට පිහිට පිණිස පවතින්නේ පින විතරයි. ඉතින් ඒ පුජ්‍යලයෝ ජීවත් වෙලා ඉන්න කාලය තුල මොනියම් හෝ පුණ්‍ය කටයුතු සිද්ධ කරගෙන තියෙනවා නම් ඒ පින් ඒකාන්ත වශයෙන්ම තමන්ගේ මතු ප්‍රයෝජනේ පිණිස පිහිට පිණිස පවතිනවා. එහෙම නැත්නම් මේ විදිහට දාන ධර්මාදී පින් දහම් කටයුතු සිද්ධ කරලා ඒ ඥාති හිත මිත්‍රාදීන් ලබා දෙන පින් ගන්න තැනක සුදුසු ස්ථානයක ඉන්නවා නම් ඒ පින් අරගෙනත් තමන්ගේ සසර ගමන යහපත් කරගන්නට හැකියාව තියෙනවා. එනිසා මිය ගියාට පස්සේ පින හරියට ජීවිතේ සිද්ධ කරගෙන තියෙනවා නම් ඒ පුජ්‍යලයට දෙව්ලොව බඹලොව මනුලොව වාගේ ඊතා උසස් ජාතියක උත්පත්තිය ලබන්න පුළුවන්. එහෙම නැත්නම් අකුසල් දහම් පාපක්‍රියාවන් වැඩිපුර සිද්ධ කරගෙන තියෙන්නේ සතර අපාවල නැවතත් වැටිලා දුක්ඛ දෝමනස්යන් විඳින්නට හැකියාව ලැබෙනවා. අවස්ථාව උදා වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය කියලා කියන්නේ නේ. ඒක බුදු කෙනෙකුන්ටවත් මහා බ්‍රහ්මයාටවත් වෙනත් විශ්ව කර්මයකටවත් තමන් යන තැන වෙනස් කරන්න පුළුවන්ද? වෙනස් කරන්න බෑ. අපි අද මේ විදිහට මනුස්ස ජාතියක ඉපදිලා මනුස්ස රූපයක් හදාගෙන දුක්ඛ දෝමනස්යන් සැප දුක් මේ හැමදේම විඳගෙන යම් මට්ටමකට ජීවත් වෙනවා නම් මේ ජීවිතේ මේ විදිහට ලබන්න කවුද වග කියන්න ඕනේ? කාගේ උමනාවටද මේ ජීවිතේ ලැබුණේ? තමන්ම අතීත සංසාරයේ කර කියාගත්තු ඒ කටයුතු කාරණාවන් වල ප්‍රතිඵලයක් විදිහට තමා අද මේ විදිහේ මනුස්සත්ත්ව ප්‍රතිලාභයක් ලබාගෙන තියෙන්නේ. එනිසා මේ හැම දෙයකටම යම් හේතුඵල සම්බන්ධතාවයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාද ධර්මතාවයේ තුල හේතුඵල ධම තුල දේශනා කළේ මොනම හරි කාරණාවක් හේතුවක් නිසා තමා යම් දෙයක් අපේ ජීවිතේට හොඳ හෝ නරක ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අපි අතීත සංසාරේ නරක හේතු හදලා තිබ්බොත් එහෙම අයහපත් හේතු හදලා තිබ්බොත් එහෙම අපිට යහපත් ඵල ලැබෙනවද දැන්? අයහපත් හේතු වලට යහපත් ඵල ලැබෙන්න පුළුවන්ද? එහෙම ලැබෙන්න බෑ. ඒක නියාම ධර්මයක් නෙමෙයි ඒක. ඒකනේ බුදුහාර කියන්නේ අර යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. යම් බීජයක් වැපුරුවොත් ඒ වපුරන බීජයට අනුව තමයි ඵලය ලැබෙන්නේ. වී වැපුරුවොත් උඳු හරි මුං හරි ලැබෙනවද? නෑ, වීම තමයි ලැබෙන්නේ. උඳු වැපුරුවොත් උඳුමයි ලැබෙන්නේ. එහෙනම් කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. කල්යාණකාරී කල්යාණං යහපත් දේවල් කරොත් එහෙම කල්යාණකාරී, යහපත් දේවල් කරොත් කල්යාණං, යහපත් දේවල්ම තමයි ලැබෙන්නේ. පාපකාරී පවිතු දේවල් සිද්ධ කරොත් එහෙම පාපකාරීච පාපකං. ඒකට සාපේක්ෂ අයහපත් ප්‍රතිඵල තමයි අපිට ලැබෙන්නේ. එතකොට ඕකට අපි
අපල කියලත් සම්මත සමාජය තුළ කතා කරනවා. ඇත්තටම අපල වලට වැඩිය මේක තියෙන්නේ හේතුඵල සම්බන්ධතාවය. එතකොට අපි අතීත සසරේ හදාගත්තු හේතුඵල වලට අනුව හේතු වලට අනුව දැන් අපිට ඵල භුක්ති විඳින්න වෙනවා. අපි වැඩිපුර සත්ත්ව ඝාතන වගේ දේවල් කරලා තියෙනවා නම් අල්පායුෂ වෙලා උපදින්න හේතුවක් ඒක. එතකොට හේතුව වෙනස් කරන්න පුළුවන්ද මොනම අවස්ථාවකවත්? මේ ඵලය වෙනස් කරන්න පුළුවන්ද? බෑ. අපිට අයහපත්ෝ යහපත් විදිහට අපේ ජීවිතයට ඵල ලැබෙනකොට අපි ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බාර ගන්න ඕනේ. මොකද ඵලය වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් මොකද්ද? හේතුව වෙනස් කරන්න පුළුවන්. අතීතේ කරපුවා දැන් වෙනස් කරන්න බෑ. හැබැයි දැන් මේ මොහොතේ ඉඳන් ඉස්සරහට හදන හේතු අපිට වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරගත්තොත් ඵලයත් වෙනස් වෙනවා. හැබැයි අතීතයේ කරගත්ත කාරණාවන් වලට අනුව දැන් ලැබෙන ඵල වෙනස් කරන්න බෑ. ඒවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි බාර ගන්න ඕනේ. තේරුණාද? ඒක තමයි හේතුඵල න්‍යායයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අපි කාටවත් කියන්න පුළුවන්ද අපි අපේ ජීවිතේ මොන විදිහේ හේතු හදාගෙන තියෙනවද කියලා සංසාරේ? කියන්න බෑ. අර මේ චුල්ල කම්ම විභංග සූත්‍රයේ තෝදෙය්‍ය බමුණ බුදුහාඳුරගෙන් අහනවනේ. බුදුහාඳුරෙන් අහනවා මේ ලෝකේ යම් විෂමතාවයන් තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ. සමහර මිනිස්සු නිතරම ලෙඩ වෙනවා. ඉපදිච්ච දවසේ ඉඳන් ස්පිරිතාලවලමයි ලෙඩ රෝගමයි බහුලව. සමහර මිනිස්සු හරිම නිරෝගීමත්. කලාතුරකින් උණක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ නැහැ. කවුද නිරෝගීමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබුවේ බුද්ධ ශාසනයෙන්? නිරෝගී බක්කුල මහරහතන් වහන්සේ නේද? අවුරුදු 80න් පැවිදි වෙන්නේ අවුරුදු 80ක් පැවිදි ජීවිතය ගත කරනවා. එතකොට ඒ අවුරුදු 160 තුළ අවුරුදු 160ක් ජීවත් වෙනවා. ඔළුවේ කැක්කුමක්වත් හැදිලා නැහැලු. ඒ තරම් නිරෝගී සම්පන්නයි. ඉතින් ඒ වගේ අය ඉන්නවා මේ සමාජය තුළ. බොහොම කලාතුරකින් තමයි උණක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ. සමහර අය ඉන්නවා අල්ප විවිධ ආයුෂ හරිම කෙටි නේ. මව් කුසේ මැරෙන අය ඉන්නවා. ඉපදිලා අවුරුද්දකින් දෙකකින් මැරෙන අය ඉන්නවා. ඉපදිලා අවුරුදු 5කින් මැරෙන අය ඉන්නවා. තරුණ වියේ මැරෙනවා. වැඩි වියටපත් වුණාම මැරෙනවා. එහෙම විවිධාකාර විදිහට පරමාවශ්‍ය ගෙවන්න නැතුව මිය පරලොව යන අය ඉන්නවා. ඒ වගේම තමා තව සමහරු ඉන්නවා හරිම ආයුෂ බොහොම දීර්ඝ සම්පන්න ආයුෂ තියෙන්නේ. අවුරුදු 100ක් නම් ජීවත් වෙන්න තියෙන්නේ 100ම ජීවත් වෙනවා. ඒ වගේ අය ඉන්නවා. එතකොට ওই විදිහට තව සමහරු රූපවන්තයි, තව සමහරු රූප දුර්වර්ණයි, තව සමහරු කීර්ති සම්පන්නයි, තව සමහරු කීර්ති සම්පන්න නැහැ, තව සමහරු දුප්පත්, තවත් සමහරු පෝසත් වෙනවා. මේ විදිහට විෂමයි ලෝකය. අතේ ඇඟිලි පහ වගේ එක වගේ දෙන්නෙක් නැහනේ. එක්කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි. දැන් මට තියෙන මේ ගති ලක්ෂණ, මට තියෙන පිරි අපිරි ලෝකය මට විතරයි මේ ලෝකයේ තියෙන්නේ. මේ ලෝකේ තවත් කෙනෙකුට තියෙන විදිහක් නැහැ. දැන් මෙතන 25ක් 30ක් ඉන්නවනම් ලෝක කීයක් තියනවද? 30ක් තියෙනවා. 30ක් ඉන්නවනම් ලෝක 30යි. ඔක්කොටම එක ලෝකයක්ද තියෙන්නේ? නෑ, එහෙම නෑ. එතකොට ලෝකෝත්තර වෙනවා කියලා බුදුහාර දේශනා කරේ මේ තියෙන මේ බාහිර ලෝකයකින් ඈතර වෙනවා කියන එක නෙමෙයි. එහෙනම් මොන ලෝකයෙන් ඈතර වෙන්න තියෙන්නේ? තමන් හදාගෙන තියෙනවා ලෝකයක්. තමන්ගේ පිරි අපිරි දෙකෙන් හදාගෙන තියෙනවා ලෝකයක්. පිරි කියන්නේ කැමති දේවල්, ප්‍රිය දේවල්, අපිරි කියන්නේ අප්‍රිය දේවල්.
අපි අප්‍රිය දේවල් අප්‍රිය පුජ්‍යලයෝ ඉන්නවා අකමැති යන්න අකමැති තැන් තියෙනවා ඒ ඔක්කොම අප්‍රිය දේවල් අපි කැමති පුජ්‍යලයෝ ඉන්නවා කැමති කෑම තියෙනවා ඛණ්ඩ කැමති තැන් තියෙනවා නේ කැමති ලෝකයකුත් තියෙනවා අපිට එහෙනම් මේ ලෝකය හරියට දැකලා මේ ලෝකය තුලින් කෙනෙක් නිදහස් වෙලා ඈතර වෙනවා නම් ලෝකය අතහරලා නිදහස් වෙනවා නම් අන්න එයාට කියනවා ලෝකෝත්තර තත්වෙට පත් වෙනවා කියලා. ඒතර තමන් තුළ තමන් තමයි මේ ලෝකය හදාගෙන තියෙන්නේ. එතකොට මේ විදිහට කෙනාගෙන් කෙනාට සාපේක්ෂව වෙනස්කම් රාශියක් තියෙනවා. එතකොට ඒ වෙනස්කම් වලට හේතුව තමයි බුදුහාමුදුරුවෝ එකින් එකට පැහැදිලි කරනවා අතීතයේ කෙනෙක් වැඩිපුර සත්ත්ව ඝාතනය කරලා තියෙනවා නම් ඒ පුජ්‍යලෝ අල්පායස වෙලා ඉපදෙනවා සත්තුන්ට වද හිංසා කරලා තියෙනවා නම් ලෙඩ රෝග සම්පත් බහුලව උපදිනවා නේ එතකොට ওই විදිහට ඊර්ෂ්‍යාව කරාම මේ විදිහට ඉපදෙනවා කෙනෙක්ට මොනවා හරි අකටයුත්තක් මොනවා හරි දෙයක් කරාම මේකට මේ විදිහේ දේවල් ලැබෙනවායි කියලා චුල්ලකම් විභංග සූත්‍රය තුල එකින් එකට බුදුහාමුදුරුවෝ කාරණාවන් විස්තර කරලා තියෙනවා. ඒතර මේවා තමයි මේ ලෝක විසමාකාරව එක පුජ්‍යලයන්ට ලැබෙන්න හේතු වෙන්නේ නේ. ඒවා මේ අපිටත් තියෙන්නේ. අපිට වෙන දේවල් තියනවාද? නෑ. ඒ කර්ම ශක්තියම තමයි අපිටත් බලපාන්නේ. ඒතර අපි අතීතයේ යම් කරුණු කාරණාවන් කරලා තියෙනවා. සමහර විට manussත්ත්ව ප්‍රතිලාභයන් ලැබලා තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. එතකොට ඒවා කරලා තියෙන දේවල් එක්ක මේ කර්මය කියලා කියන්නේ මේ විපාක ලැබෙනවා කියලා කියන එක සුළුපටු කාරණාවක් නෙමෙයි. මේවා ලැබෙන්න හිටියාම කල්ප ගාණක් දුක් විඳින්න වෙනවා නේ. අර තියෙන්නේ කවියක් පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් සදා කියලා. ඒක කාන්තාවක් එළුවෙකුගේ හිසක් සිඳලා එයාට ලැබිච්ච විපාකය මොකද්ද? ඇය ඇඟ ලෝම ගණනේ ඒ එළුවගේ ඇඟේ ලොම් ගානට තමන්ට සංසාර හිස් කැපුම් වලට ලක් වෙන්න උනාලු. තමන්ට සසරේ ඉපදෙන ආත්මයන් වල හිස් කැපුම් වලට ලක් වෙන්න උනාලු අර එළුවගේ ඇඟේ ලොම් ගානට. දැන් මේවා කිව්වහම අපිට නිකන් හිතනවා මේවා බොරු වෙන්න ඇති. මෙහෙම දේවල් වෙලා නැහැ වෙන්න ඇති. හැබැයි බුද්ධ දේශනාව අපිට වෙනස් කරන්න බෑ නේ. බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවක දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි මම කියන එක වචනයක්වත් දැන් බොරු වෙන්නෙත් නෑ අතීතයේ බොරු වෙන්නෙත් නෑ ඒක කාටවත් වෙනස් කරන්නත් බෑ ඒ නිසායි මට තථාගත කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ සිංහනාද කරන එක අවස්ථාවක ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ මුවින් පිට වෙන වචනයක් මේ අතීතයේ අනාගතයේවත් කිසිම කෙනෙකුට නෑ කියන්නත් බෑ වෙනස් කරන්නත් බෑ. ඒකයි බුදුහාමුදුරන්ට තථාගතයන් වහන්සේ කියලා තථාගත කියන නාමය දෙන්නේ. එතකොට ඒවා අදටත් කිසිම කෙනෙකුට කියන්න බෑනේ මේක මෙහෙම වෙන්නේ නෑ කියලා. ඒවා ඒ විදිහට ලෝකයේ තුල සිද්ධ වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන දහම මොනවද බුද්ධ දේශනාවේ තියෙන ප්‍රධාන කාරණාව? පටිච්ච සමුප්පාද ධර්ම දහම. ඊළඟට ත්‍රිලක්ෂණය නේ. ඊළඟට චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ දහම් කොටස් මේ කාරණාවන් බුදු කෙනෙක් නිකන් අර තමන්ට ඕන හින්දා කියනවා නෙමෙයි. මොනවද මේ කියන්නේ? මේවා ලෝකය තුල ක්‍රියාත්මක වන ලෝක ධර්මතාවයන්. බුදු කෙනෙක් හිටියත් නැතත් මෙහෙම ධර්මයක් ලෝකෙ තුල ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ ක්‍රියාත්මක වන ලෝක ධර්මතාවයේ න්‍යාය සාමාන්‍යයෙන් පුජ්‍යලයකට මනසකට පේන්නේ නැහැ දකින්න බෑ. ඒ නිසා තමයි බුදුවරයෙක් ලෝකෙට පහළ වෙලා අර ලෝකෙ තියෙන සංගවිලා තියෙන ලෝක ධර්මතාවය ඉස්මතු කරලා මිනිස්සුන්ට පෙන්වන්න මෙහෙම චක්‍රයක් ලෝකයේ තුල තියෙනවා
මේ මෙහෙම සංසාර ගමනක් තියෙන්නේ මේ ලෝකේ. ඒකෙන් එතර වෙන්න නම් මෙන්න මේ විදිහේ වැඩපිළිවෙලක නිරත වෙන්න ඕනේ. ඒතොර ඒක ලෝකයේ තුල පවතින දහමක් නේ. ඒ දහම තමයි බුදුවරයෙක් ඉස්මතු කරලා මේ ලෝක සත්වයාට දේශනා කරන්නේ. ඒ නිසා පින්වතුනි කල්පනා කරගන්න අපි අතීත සංසාරය තුල මහා විශාල පුණ්‍ය ශක්තියෙන් මහා විශාල පින් රාශියක් සිද්ධ කරගත්තු නිසා තමා අද මේ විදිහට manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබුවේ. මේ විදිහ මනුස්ස ජීවිතයක් ලැබලා තියෙන්නේ. දැන් අද මේ ඇත්තෝ මේ පින්කම සිද්ධ කරන්නේ මේ සානිකා සදමාලී කියන දියණිය වෙනුවෙන්. එතකොට මේ දියණිය අවුරුදු කීයද ජීවත් වුනේ? 26ක් නේ. අවුරුදු 26යි ජීවත් වුනේ. එතකොට කිසිම කෙනෙකුට නිකමටවත් හිතුණාද මේ වයසෙන් මේ දියණිය තමන්වත් හිතුවද එහෙම වෙයි කියලා? හිතුවේ නැහැ. හැබැයි ඒ ජීවත් වෙන අවසාන තප්පරේ වෙනකන් මොනතරම් ලොකු ලෝකයක් හදාගෙන ඉඳද්ද අනාගතයේ මේ විදිහට මේ දේවල් ටික මම කරනවා මේ විදිහේ දේවල් කරගන්නවා කියා දැන් අපිත් අනාගතය ගැන හීනමවන්නේ. ඒ මවන එකේද අපි මේ හදාගන්න ලෝකය කියලා කියන්නේ. එතකොට අන්නේ ලෝකය මොන විදිහයකට හදාගත්තත් අර ගෙනාපු ආවේ ශක්තිය හරි කර්ම ශක්තිය හරි ඉවිච්ච ගමන් මොකද වෙන්නේ? ඒ ලෝකයේ සම්පූර්ණයෙන්ම අතහැරලා ඉතින් ඒ අතහැරලා දාලා යන්න ඕනේ. බලන්නකො මේ ජීවිතයේ තියෙන හරය මොකද්ද කියලා නේ. මොන විදිහේ ප්ලෑන් ගහගෙන හිටියත් මොන විදිහේ අපි දේවල් හිතාගෙන කාල මේ අනාගතේ කරන්න ප්ලෑන් ගහගෙන හදාගෙන හිටියට ඒවා බොහොම සිදු වෙන්නත් පුළුවන් සිදු නොවෙන්නත් පුළුවන්. ඒ විදිහට ඒවා අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි කියලා අපි කාටවත් කියන්න බෑ. ඒකනේ මේ ලෝකය කියන්නේ අපිට හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. සිතන දේවල් සිද්ධ වෙන්නේ නොසිතන දේවල් තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ස්වභාවය අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. අපි ඉපදිච්ච දවසේ ඉඳලා අවසාන මොහොත දක්වා මරණකම්ම හොඳට කල්පනා කරලා බලන්න අපි මොනවද එකතු කරගෙන තියෙන්නේ, මොනවද ගොඩ ගහගෙන තියෙන්නේ, මොකද්ද අපි මොනවද අපි ලං කරගෙන මගේ කියලා අපි අල්ලාගෙන බදාගෙන ඉන්නේ මොනවද? ඒ අල්ලාගෙන බදාගෙන එකතු කරගෙන තියෙන දේවල් වල තියෙන හරය වටිනාකම මොකද්ද? අපි එකතු කරගන්න දේවල් කැඩෙන දේවල්ද කැඩෙන්නේ නැති දේවල්ද? කවදාවත් කැඩෙන්නේ නැති දේවල්ද අපි එකතු කරගෙන තියෙන්නේ? නෑ, කැඩෙනවා. බිඳෙන දේවල්ද බිඳෙන්නේ නැති දේවල්ද? බිඳෙන දේවල්. ලෙඩ වෙන දේවල්ද ලෙඩ වෙන්නේ නැති දේවල්ද? මරණ දේවල්ද මරන්නේ නැති දේවල්ද? මරණ දේවල් ටික. එතකොට කැඩෙන, බිඳෙන, ලෙඩ වෙන, මරණ දේවල් ටිකක් තමයි ඉපදිච්ච දවසේ ඉඳලා සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම නියමයි, වටිනවා, මාරයි මේක මටම ගැලපෙනවා කියා අර ලොකු වටිනාකම් ටිකක් දීලා එකතු කරගෙන තියෙන්නේ. එතකොට ඒවා හරයක් තියෙන දේවල් නෙමේ, හරයක් නැති දේවල්. හරයක් නැති දේවල් හරියට උදාහරණයක් කිව්වොත් මේකට කුමක් වගේද? ගහක අරටුවයි පොත්තයි වගේ නේ. දැන් ගහේ හරේ තියෙන්නේ අරටුවේද පොත්තේද? අරටුවේනේ. එතකොට අපි මෙච්චර කාලයක් එකතු කරගෙන තියෙන්නේ මොනවාද? අරටුද පොතුද? පොතු ටිකක්. මෙච්චර කාලයක් ජීවිත එකතු කරගෙන තියෙන්නේ පොතු ටිකක්. කැඩෙනවා නම්, බිඳෙනවා නම්, ලෙඩ වෙනවා නම්, මැරෙනවා නම් ඒවා මොනවාද? පොතු. අරටු නෙමෙයි. එතකොට පොතු ටිකක් එකතු කරගෙන ගොඩ ගහගෙන ඒවා ඒ විදිහට පවතින්නේ නැතුව කැඩිලා, බිඳිලා, විනාශ වෙලා, වෙනස් වෙලා, විපරිණාම වෙලා යනකොට මොකද කරන්නේ? රත් වෙනවා, මත් වෙනවා, පිච්චෙනවා,
ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඔක්කොම එන්නේ නැද්ද? ඒ ඔක්කොම ටික එනවා. වැළපෙනවා, විලාප තියෙනවා නේ. ඒ හැමදේම එනවා. අපි යම් යම් දේවල් එකතු කරන්ඩ අපි ජීවිතේ යම් පුදුමාකාර දුකක් විඳගෙන ඒ දුකක්වත් තේරෙන්නේ අපි යම් වටිනාකමක් දීලා ඒ දේ මගේ කරගන්න අපි වෙන මහන්සියට මොකක් හරි දෙයක් තමන්ගේ කරගන්න අපිට ලේසියෙන් පුළුවන්ද? දැන් උදාහරණයක් කියන්නම්කෝ. දැන් හිතන්න මොනවා හරි දැන් අපි හිතුව මෙහෙමක දැන් හොඳ ෆෝන් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් අලුතෙන් ඔන්න හොඳ ලස්සන හොඳ වටිනාකමක් තියෙන ලක්ෂ 5ක 6ක හොඳ ෆෝන් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔහොම ආවට පස්සේ ළමයි කැමතිනේ ඕක ගන්න. ළමයිනේ වැඩි හිටියෝ කවුරු හරි කැමති ගන්න. දැන් ඕක ලබා ගන්න වෙනදා පැය 8ක් වැඩ කරන මිනිස්සයා දැන් පැය 10ක් 12ක් වැඩ කරනවා. වැඩිපුර මුදලක් හොයාගන්න නේ. එතකොට කන්නේ බොන්නේ නැහැ, හරියට අඳින්නේ පළදින්නේ නැහැ. හම්බ වෙන හැම සතේම එකතු කරනවා. තියෙන හැම වැඩක්ම කරනවා. රැයක් දවාලක් අවුවක් වැස්සක් නැහැ. පුදුමාකාර කට්ටක් කනවා ජීවිතේ අර මුදල හොයාගෙන අර ෆෝන් එක ගන්න. දැන් අර කන කට්ට එයාට කට්ටක් කියලා තේරෙනවද? ඇයි තේරෙන්නේ නැත්තේ? වටිනාකමක් ඉස්සරහින් එල්ලලා තියෙනවා නේ. වටිනා නියමයි වටිනවා මාරයි කියලා ඒ වටිනාකම් දීපු දෙයක් අපි ඉස්සරහින් අපි එල්ලගත්තාම ඒක මගේ කරගන්න කොච්චර කට්ට කෑවත් කොච්චර දුක් විඳත් මහන්සි වුණත් කොච්චර දරදි යද්දත් ඒක අපිට මේ වෙහසක් මහන්සියක් හැටියට දැනෙන්නේ නැහැ. ඔකට මං කතාවක් කියලා තියෙනවා. මොකක්ද අර බූරුවෙක්ගේ කතාවක් කියලා තියෙනවා මතකද? බූරුවෙක් මේ කාන්තාරයක දැන් කාන්තාර තියෙන අරාබි රටවල කාන්තාරවල බඩු එහාට මෙහාට ප්‍රවාහණය කරන්නේ බූරුවන්ගේ පිටේ. දැන් බූරුවෙක් ඉන්නවා. දැන් ඒ බූරුවාගේ ස්වාමියා මොකද කරන්නේ? විශාල බඩු වගයක් තියෙනවා. මේ බඩු ටික එයාට අවශ්‍ය තැනට ගෙනිය ගන්න ඕනේ කාන්තාරයේ මැද්දෙන්. දැන් මේ බූරුවාගේ පිටේ ගැට ගහලා කොච්චර යන් කිව්වත් මේ බූරුවා අඩියක්වත් ඉස්සරහට තියන්නේ. ඇයි? අර කාන්තාරයේ මැද්දේ වැල්ලත් රත් වෙලා උඩින් වැටෙන ගිනි ගහන අවුව ඒ දඩි අමාරු හින්දා බඩු ඇඟේ අර දාලා තියෙන බඩු වල බර එහින් ඒවත් එක්ක දැන් මේ බූරුවා කැමති නෑ. ඕ ටිකත් උස්සගෙන අර දුක් විඳගෙන කාන්තාරයේ මැද්දේ යන්න. දැන් මොකද කරන්නේ? දැන් අර ස්වාමියා හොඳ උපක්‍රමයක් යොදනවා. එයා මොකද කරන්නේ? බූරුවාගේ අර හොම්බ ඉස්සරහින් දිග ලීයක් ගැට ගහලා කැරට් තලයක් එල්ලනවා ඉස්සරහින්. බූරුවෝ කැරට් කන්න ආසයිනේ. බූරුවා ඉස්සරහින් දැන් මෙහෙම බලාගෙන ඉනකොට ඉස්සරහින් කැරට් තලයක් මෙහෙම එල්ලනවා. දැන් මොකද කරන්නේ? බූරුවා කැරට් තලේ දැන් හම්බ වෙයි කියලා අර කාන්තාරයේ මැද්දෙන් යනවා. බඩුවල බර තේරෙන්නෙත් නැහැ, අවුරස්ටේ තේරෙන්නෙත් නැහැ නේ. කිසි මහන්සියක් දැනෙන්නේ නැහැ. අර කැරට්ටලේ දිහා බලාගෙන දැන් ඔක කන්න හම්බ වෙයි කියා අර අවශ්‍ය බඩු වරා යන්න ඕන අවශ්‍ය තරමටම මේ බූරුවා දැන් ඉතින් ආවා. අවසානට මොකද වෙන්නේ? අවසානට ඉතින් අර තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ කැරට්ටලේ දෙනවා බූරුවාට කන්න. ඒ වගේ වැඩක් නෙමෙයි අපිත් අපේ ජීවිතේ කරන්නේ. අපි මොනවා හරි අපි අපේ ජීවිතේ වෙහෙස මහන්සි වෙලා ඒ හැමදේම කරන්නේ කැරට්ටලයක් ඉස්සරහින් එල්ලගෙන කියලා තේරෙන්නේ නැද්ද? කැරට්ටලයක් එල්ලගෙන ඒ බූරුවාට නම් කැරට්ටලේ හම්බ වුණා අවසානට. සමහරවිට අපිට කැරට්ටලේ හම්බ වෙන්නේ නැහැ නේ. ඒත් දැන් අපි එහෙමනේ කරන්නේ. දැන් හිතන්නකො හොඳට කල්පනා කරලා බලන්නකො අපේ ජීවිතයේ ස්වභාවය. දැන් අපි ඉගෙන ගන්න කාලේ මොන කරදරයක්ද මේක එපා වෙනවා කියලා. දැන් ඉතින් අපි ඉගෙන ගන්න කාලේ හිතනවා කැම්පස් ගියාම නම් ඔක්කොම ප්‍රශ්න හරි සැපේ ඉන්න පුළුවන්.
ඊට පස්සේ දැන් කොහොම හරි මහන්සි වෙලා කැම්පස් එක කියන කැරට් අල ඉස්සර ඇල්ලගෙන දැන් ඉතින් මේ ඉගෙන ගන්නවා. කැම්පසුත් යනවා. කැම්පස් ගියාට පස්සේ හරිද? දැන් සපයිද? නෑ දැන් හිතනවා මොන කරුමයක්ද කට්ටක්ද මේක කොහොම හරි කමන්නේ ජොබ් එක ගත්තට පස්සේ කැම්පස් අවුට් වෙලා පාදිය අරන් හොඳ ජොබ් එකක් ගත්තට පස්සේ ජොබ් එකත් කරගෙන හොඳට ඉන්න පුළුවන්. දැන් ජොබ් එකකුත් ගන්නවා. දැන් සපයිද? නෑ ඒත් සැප නෑ. දැන් හිතනවා මේක මොන කරදරයක්ද එපා වෙනවා හරිම ජීවිතේ විවාහයක් කරගන්න ඕනේ. එතකොට නම් සැපේ ඉන්න පුළුවන්. විවාහ වෙනවා. දැන් සපයිද? නෑ. දැන් හිතනවා දරුවෙක් මල්ලෙක් හදාගත්තා නම් දැන් ඕන් සැපේ ඉන්න පුළුවන්. නැත්තම් ජීවිතයේ කිසිම මේ සැපක් නෑ වැඩක් නෑ. ඉතින් කිසිම කම්මැලි ජීවිතයක ළමෙක් දෙන්නේ හදා ගන්නවා. දැන් සැපයිද? සැප නෑ ජීවිතේ. අපි හෙට ලැබෙන සැපය හෙට ලබා ගන්න තියෙන සැපයට අද දවසේ මහන්සි වෙනවා කැප කරනවා. හැබැයි හෙට වෙනකොට සැපේ හෙටද තියෙන්නේ නෑ සැප තියෙන අනිද්දාට. මේක අර කැරට්ටලේ වාගේ ඉස්සරහට යන්න අපි බලාපොරොත්තු වෙන මේ සැපේ කියන දේ හිටින්නේ නෑ යනවා. මේක తాවකාලික පළස්තර ගහගෙන යන ජීවිතයක් මේක. අපිට මේ ජීවිතය තුළ සපයි කියලා දීර්ඝ වශයෙන් ලබාගෙන ගෙවාගෙන යන්න පුළුවන් දෙයක් මේ ජීවිත ලෞකික ලෝකයේ තුළ හම්බ වෙන්නේ නැහැ. ඒ මොහොතේ අර එන දුක වේදනාව යම් මට්ටමකට තුනී කරගත්තාම සපයි වගේ තේරෙනවා. හැබැයි ආයෙ දුක මතුවෙනවා. සපයි වගේ තේරෙනවා ආයෙ දුක මතුවෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරගන්න මේ ලබාගත් මේ මනුස්ස ජීවිතය තුළ පමණයි අපිට මෙන්න මේ ලෞතුරු දහම ශ්‍රවණය කරලා මේ දහම ජීවිතයට සම්බන්ධ කරගෙන මේ සසර ගමන නිමා කරගන්න හරි කෙටි කරගන්න හරි මේ අවශ්‍ය කරන ඒ කරුණු කාරණාවන් ටික සම්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ මේ මනුස්ස ජීවිතය තුළ විතරයි. එනිසා අපි කාටවත් කියන්න පුළුවන්ද අපේ ජීවිතේ කොච්චර කාලයක් තා පවතිනවද කියලා. එහෙම සාතික දෙන්න පුළුවන්ද කාට හරි? එහෙම සාතිකයක් දෙන්න බෑ. මේ බණ කියන වෙලාව වෙන්න පුළුවන්, හෙට උදේ වෙනකොට වෙන්න පුළුවන්, තව දවසකින් දෙකකින් වෙන්න පුළුවන්, සතියකින් මාසයකින් වෙන්න පුළුවන්. අපේ තමන්ගේ ජීවිතේටත් එහෙම විපතක් කරදරයක් වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවානේ. එහෙම වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. දැන් මේ ළඟ දැන් දවස් 6කට කලින් මේ දියණියගේ මල ගෙදර වුණා. ඊට කලිනුත් ඔය වගේම තරුණ දරුවෙක් අපි බොහොම දන්න එක්කෙනෙක් මිය පරලොව ගියා. ඒ අපි නොසිතන අවස්ථාවන් වල සිද්ධ වෙන දේවල්. එනිසා අපේ ජීවිතය කියලා ඒකද බුදුහාර දේශනා කරන්න අර දහරාච මහන්තාච කියලා මරණය කියන කාරණාව ළඟා වෙන්න පොඩි එකාද වයසක කෙනාද තරුණයාද බාලයාද මහලුව කෙනාද කියලා නැහැ. අපි ගෙනල්ලා තියෙන ආයුෂ ප්‍රමාණය කර්ම ශක්තියයි තියෙනකන් අපි හොඳට සැපේ කාලා බීලා වැඩ කටයුතු කරගෙන අපිට ඉන්න පුළුවන්. ආයුෂය හරි කර්මය හරි අවසන් වෙච්ච ශරණයකින් ඒ මොහොතේම අපි සබ්බම් පහය ගමනීය සියල්ල හැරදා යා යුතුයි. සියල්ල හැරදා යා යුතුයි. එනිසා මම අද ධර්ම දේශනාව ආරම්භ කරද්දී මතක් කරන්නට යෙදුනේ අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤානෝ නිරත්තංව කලින්ගරං. අචිරං මොකක්ද අචිරං කියලා කියන්නේ? චිර කියලා කියන්නේ බොහෝ කාලයක් කියන එක පාලි භාෂාවේ. අචිර කියලා කියන්නේ කෙටි කාලයක් කියන එක. අචිරං වත අයං කායෝ. අචිරං වත අයං කායෝ කියන එක තමයි අචිරං වතයන් කායෝ කියලා කියන්නේ. එතකොට මේ ශරීරය අචිරං කෙටි කාලයයි පවතින්නේ නේ. අචිරං මේ කාය මේ ශරීරය බොහොම කෙටි කාලයයි පවතින්නේ. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති. පොළවට මොකද වෙන්නේ? පොළවට
උරුම වෙනවා. පොළොවට වැටෙනවා කියන එක අදිසෙස්සති. චුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරත්තංව කලින්ගරං. එතකොට අර පටවෙන් අදිසෙස්සති කියන එක ගන්න වෙන්නේ අවසානයට මේ ගාථාවේ. චුද්ධෝ අපේත විඤ්ඤාණෝ විඤ්ඤාණය මේ ශරීරයෙන් අපේත කියන්නේ ඉවත් වෙනවා. ඉවත් වෙලා යනකොට මේ ශරීරයෙන් විඤ්ඤාණ ශක්තිය අයින් වෙලා යනකොට නිරත්තංව කලින්ගරං දි รา පු දර කඩක් වාගේ පටවින් අදිසෙස්සති පොළවට ඇද වැටෙනවා කියන එක තමයි මේ ගාථාවෙන් කියන්නේ. දැන් තේරුණා ජීවිතය කියන්නේ මොකද්ද කියන එක. මේක බොහොම తాවකාලිකව අපි හදාගත්තු කූඩුවක්. මේ කූඩුව හදාගත්තේ අපි මේ විඤ්ඤාණ ශක්තියට අනුව කූඩුවක් හදාගත්තා. මොකද විඤ්ඤාණයට කූඩුවක් නැතුව තනියම ජීවත් වෙන්න බෑ. විඤ්ඤාණයට පැවැත්මක් නැහැ. එහෙනම් විඤ්ඤාණයේ පැවැත්මට කූඩුවක් ඕනේ. ඒ කූඩුව තමයි මේ හදාගෙන තියෙන්නේ. දැන් බලන්නකෝ දැන් අපි ඇහෙන් කනෙන් නාසය දිව කය මන මේ අපි දැන් අපිට ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසය දිව කය තියෙනවා, මනස තියෙනවා. අපි අපේ ජීවිතේ වැඩි හරියක්ම 99%ක්ම කිව්වත් වැරදි නෑ. වැඩ කරන්නේ කාට ඕනෑවටද? හිතට ඕනෑවටනේ. විඥාණයට ඕනෑවටනේ. දැන් හොඳ ලස්සන රූපයක් දැක්කොත් විඥාණය කියනවා විඥාණයෙන් පණිවිඩයක් දෙනවා සානීමයි රූපේ කිව්වා අපි ආයෙ පාරක් බලන එක දිහා. සානීමයි කෑම කිව්වහම අපි ඒක වැඩිපුර කනවා ඒ කෑම. නේ? සානීම සින්දුවක් කියලා විඥාණයෙන් දුන්නාම මොකක් හරි එකක් අපි ඒක දෙතුන් වතාවක් අහනවා. ඒ විඥාණයෙන්ට මේ මොනවද දෙන්නේ අපි? විඥාන ආහාරමය දෙන්නේ. දැන් විඥාණයෙන් හිතින් ඕක නියමයි බලපන් තව පාරක්. තව පාරක් ඔය ශබ්දය අහපන්. තව පාරක් ඕක කැම ටික කාපන් ඕක රහයි කැමක් කියා මේ ශරීරයටද අපි මේවා දෙන්නේ. ඇස් දෙක කියනවාද අද නම් හොඳ රූපයක් බැලුවා නියමයි කියලා. කන් දෙක කියනවාද හොඳ ශබ්දයක් ඇහුවා නියමයි කියලා. මේ බුද්ධ දේශනාවේ බුදුහාර දේශනා කරනවා මේ ඇස් දෙක කවදාකවත් රූප දැකලා නැහැලු. පිළිගන්න පුළුවන්ද? ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙනකම්ම මේ ඇස් දෙක රූප දැකලා නැහැ. එහෙනම් අපි කොහෙන්ද බලන්නේ? රූප දකින්නේ ඇස් දෙක. හරියට නිකන් මොකක් වගේද? කැමරාවක කාචයක් වගේ. අර අල්ලන පරාසයට වර්ණ සටහන් ටිකක් පේනවා. ඒ වර්ණ සටහන් ටිකේ මේ ඉන්නේ මිනිස්සෙක්, මේ ඉන්නේ ගහක්, මේ තියෙන්නේ පුටුවක් කියලා රූප විදි රඳුනගන්නේ කොහින්ද? ඇහැද අඳුනගන්නේ හිතින්ද? හිතින් අඳුනගන්නේ. එතකොට ඒ රූපයක් කියන එක ගන්න හිතට. ඒකට අවශ්‍ය වර්ණ සටහන් ටික දෙන්නේ ඇහෙන්. අර බාහිර ලෝකයේ තියෙන වර්ණ සටහන් ටික ආරා දෙනවා. දෙනකොට හිතින් හඳුනා ගන්නවා මේ අහවලා, මේ අම්මා, මේ තාත්තා, මේ ගහක්, මේ වැලක් නේ. එහෙම හඳුනා ගැනීමක් කරනවා. එතකොට රූපය කියන දේ ඒකනේ බුදුහාර දේශනා කරන්නේ මේ පේන පින්ඩූපමං රූපං. රූපය කියලා කියන්නේ පෙන පිටක් වාගේ. මේක හිතේ හටගත්තට ඒක දීර්ඝ වෙලාවක් පවතින්නේ නැහැ. පෙන පිට වාගේ මතු වෙලා ටික වෙලාවකින් නැති වෙලා යනවා. ඒ මතු වෙලා නැති වෙලා යන ටික තමයි නැවත ආයේ මතක් කර නීමයි මාරයි කියා ආයේ මතු කර අපි ඒකේ රහ බලන්නේ. හොඳ ලස්සන රූපයක් නම් ඒ රූපය ආයේ මතක් කර අපි රහ බලන්නේ නැද්ද? ඒ රහ බලන්නේ ඒ දීර්ඝව දවසක්ම ඕක රූපය මතක් කර හිටියට දවසෙම ওই රූපය පහළ වෙලා තිබ්බේ නැහැ. පේන පින්ඩූපමං කියලා උපමාවකුත් ගත්ත ඒකේ බුදුහාර පෙන පිටක් වාගේ ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට එහෙම කී වාර ගාණක් ඇති වෙලා නැති වෙලා යනවද? දවසක්ම අපි රූපයක් හිතේ තියාගෙන ඉන්නකොට, ශබ්දයක් හිතේ තියා ඉන්නකොට. එනිසා යන් ඒ විදිහේ බොහොම මේ සියුම් ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ විඥාණයට කියන්නේ මොකද්ද?
මායූපමං විඥාන. විඥානය කියන්නේ මායාකාරයේ නැති දේවල් මවලා දෙනවා. මවලා දෙනවා. දැන් මං කියනවා රුවන්වැලි සෑය කියලා. රූප සටහනක් එන්නේ නැද්ද හිතට? රුවන්වැලි සෑය රූපේ එනවා. ඒ මලු වටේට ඇවිදිනව මතක් වෙනවා නේ. ඉස්සර ඇත්තේ තියෙන ආරක්ෂක කුටි, ඊට පස්සේ එතනින් ඒ පාරෙන් ගියාම උඩමලුවට යන පාර ඔක්කොම දැන් ඉතින් මැවිලා පේනවා චිත්‍රපටියක් වාගේ. කොහෙන්ද මේ මවලා දෙන්නේ? රූපේ හදලා දෙන්නේ විඥානයේ විසින්මයි. මේ විඥාන ශක්තියට විඥාණයට මේ තමයි විඥාණයට දෙන ආහාර. ඒතර ඒවා අපි විඥාණයට දෙන්න විඥාන ශක්තිය තවටත් වඩා වර්ධනය කරලා විඥාන ශක්තිය වැඩි කරගෙන මේ ශරීර කූඩුවේ තියෙන ඒ ශක්තිය පැවැත්ම ඉවර වෙච්ච ගමන්ම එයා ගිහිල්ලා අලුතෙන් තව කූඩුවක් තව තැනක හදා ගන්නවා. එතකොට මේ මනුස්ස රූපේ ඉන්නකොට ඒ කර කියාගත්තු දේවල් වලට අනුව තමයි ඊළඟ කූඩුව තීරණය වෙන්නේ. හැබැයි එයාට ඕන කූඩුව හදන්නත් බෑ. ලෝකර බුදුහාර දේශනා කරන්නේ ගති කියලා. අපි තුල තියෙනවා විවිධාකාර ගති පුරුදු. එතකොට අපි තුල තියෙනවා මනුස්ස ගති තියෙන මිනිස්සු ඉන්නවා නේ. එහෙම ඉන්නවනේ. මනුස්ස ගති තියෙන මිනිස්සු ඉන්නවා. ඊළඟ දේව ගති තියෙන මිනිස්සු ඉන්නවා. බ්‍රහ්ම ගති තියෙන මිනිස්සුත් ඉන්නවා. පෙරේත ගති තියෙන මිනිස්සු ඉන්නවා. තිරිසන් ගති තියෙන මිනිස්සු ඉන්නවා. නපුරු ගති, කුහක ගති, ඊර්ෂ්‍යා ගති, ඔය විවිධාකාර ගති තියෙන මිනිස්සු ඉන්නවා. ආන්ගේ ගති හදාගන්න ගතියට සාපේක්ෂව තමයි ඊළඟ කූඩුව හදාගන්නේ. දැන් පෙරේත ගති තියෙන කෙනෙක් මැරිලා ගිහිල්ලා දේව ලෝකෙක දිව්‍ය රූපයක් ලබයිද? නෑනේ. පෙරේත ගති තියෙනවා නම් ඒ ගතියට සාපේක්ෂව තමයි රූපයක් ලබන්නේ. ගති ගුණ, ගති රුව, ගති හඬ. එහෙමයි තියෙන්නේ ධර්මයේ තුල. ඉස්ලාම් ගති ගුණ පළවෙනිම හදාගන්න මොකද්ද? ගති ගුණ හදාගන්නවා. ඊට පස්සේ ගති රුවක් හදනවා ඒකට සාපේක්ෂව. ඒ ගති රුවට සාපේක්ෂව ගති හඬක් ලැබෙනවා. පෙරේත බලු ගතියක් නම් ඔන්න බලු ගතිය පුරුදු කරන දැන් මේ ජීවිතේ අපි යනවා. අපි තුල තියෙන වැඩිපුරම මනුස්ස ගතියටත් වඩා දැන් අපි බලවත් වෙලා තියෙන මොකද්ද? බලු ගතිය තමංගේ. දැන් ඕක බලවත් වෙලා ඕකෙන් වැඩ කර යනවා. අපි කියන්නේ සමහර විට මේ මහා බලු මිනිස්සෙක්, මහා පෙරේත මිනිස්සෙක්. අපි එහෙම කියනවානේ සමහර මිනිස්සු දැක්කහම. ඒ ගතිය ඉස්මතු වෙලා පේනවා බලවත් වෙලා තියෙන්නේ. ඒතර ඔහොම බලු ගතියෙන් පුරුදු කරගෙන යනකොට ඔන්න හදිස්සියේ මැරෙනවා. මැරිච්ච ගමන්ම දැන් බලු ගතියනේ බලු රුවක් ලබනවා. ඊට පස්සේ ඒකට සාපේක්ෂ බලු හඬක් ලබනවා. ඔය විදිහට තමයි අපි ඊළඟ කූඩුව හදාගන්නේ. ඉතින් එහෙම සංසාරේ එහෙම ආපු අනවරත සංසාර ගමනක් මේ තියෙන්නේ. එතකොට මේ ජීවිතය තුළ අපි ජීවත් වෙන්නේ තව අවුරුදු කීයක්ද? අන්නේ ජීවත් වෙන කාලය තුළ පුළුවන් තරම් හොඳ ගති පුරුදු කරගන්න මිනිස්සෙක් වෙන්න. මනුස්ස ගති පුරුදු කරගත්තු නිසා තමයි අපි සංසාරේ අද මනුස්ස රූපයක් ලබලා තියෙන්නේ. මනුස්ස ලෝකෙක ඉපදිලා තියෙන්නේ. පුජ්‍යල යම් සත්වයක් මේ මනුලොවට, දෙව්ලොවට, බඹලොවට යනවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි. හරිම හරිම මොකක්ද ඒකට කියන්නේ? සිද්ධ වෙන්න සම්භාවිතාවේ අඩුම දෙයක් ඒක. පෙරලා බොහොම අතලොස්සක් තමයි දිව්‍ය තලයකට, මනුස්ස තලයකට, බ්‍රහ්ම තලයකට යන්නේ. මොකද මේ ලෝකේ තියෙන සුගතිගාමී තන් වලින් ප්‍රධාන තුනක් තමයි මනුස්ස ලෝකය, දේව ලෝකය සහ බ්‍රහ්ම ලෝකය කියන්නේ. ඒ තුනනොත් හොඳම මොකද්ද? මනුලවද, දෙව්ලවද, බඹලවද හොඳම මේ තුනේ? මනුස්ස ලෝකය තමයි හොඳම ලෝකය කියලා කියන්නේ. බුදු වෙන්නත් කොහොමද දෙන්නේ? දේව ලෝකෙට ගිහින් බුදු වෙන්න තිබ්බේ නැද්ද? බ්‍රහ්ම ලෝකෙට ගිහින් බුදු වෙන්න තිබ්බේ නැද්ද? එහෙම බෑ. මනුස්ස ලෝකෙකට එන්න ඕන බුදු වෙන්න. මේ මනුස්ස ලෝකයේ තියෙන විශේෂත්වය තමයි මේ මනුස්ස තලය කියන්නේ හැම තලයකටම යන්න පුළුවන් ප්‍රධාන ස්ථානයක් මනුස්ස තලය කියලා කියන්නේ. මනුස්ස තලයේ ඉඳගෙන කෙනෙකුට පෙරේත ලෝකයකට යන්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝකයකට යන්නත් පුළුවන්. දේව ලෝකයකට යන්නත් පුළුවන්.
නැත්තම් වෙනත් මොනවා හරි ලෝකයකට යන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ සියලු ලෝක වලින් මිදලා අරහත් වෙන්නත් පුළුවන්. කැමති නම් කෙනෙකුට බුදු වෙන්නත් පුළුවන් නේ. ඒ හැම තලයකටම යන්න තියෙන ප්‍රධාන ස්ථානය තමයි මනුස්ස ලෝකය කියලා කියන්නේ. ඒකනේ මනසක් එක්ක ඉපදෙන්නේ. මනසක් තියෙන එකම සත්වයා කවුද මේ ලෝකේ? මනුස්සයා. දේව බ්‍රහ්ම අයටවත් නෑ මනසක්. මනුස්ස කියන්නේ ඒකයි. එතකොට තමන්ගේ මනස මෙහෙवला මේ ධම ජීවිතයට ගලපගෙන චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග තිලක්කනේ හරියට දැකලා මේ සසර ගමනෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් හැකියාව තියෙන සත්‍යයක් තමයි මනුස්සයා කියලා කියන්නේ. එහෙනම් අපි ලබලා තියෙන්නේ අති දුර්ලභ ජීවිතයක් මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ. එතකොට මේ අති දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට මොන විදිහේ ලෙඩ රෝග එනවද? අපි දන්නේ නැහැ අපේ සමහර විට ජීවිත කාලෙම නැගිට ගන්න බැරි විදිහේ ලෙඩ එන්න පුළුවන්. අසනීප කරදර එන්න පුළුවන්. මරණයන් එන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ විදිහේ අවදානමක් තියෙන අසාර ජීවිතයක් තමයි මේ ශරීරයක් තමයි මේ ලබලා තියෙන්නේ. ඕනම සත්වයකෙමයි. එතකොට අන්න ඒ ජීවිතය තුළ අපි පුළුවන් තරම් රැස් කරන්න ඕනේ මොනවාද? අරටුද පොතුද? අරටු රැස් කරන්න උත්සාහ කරන්න ඕනේ. අරටු කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති, කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති, මැරෙන්නේ නැති දේවල් ටිකක් එකතු කර ගන්නවා නම් අර බුදුහාර දේශනා කරන්නේ ජිරන්ති වේරාජ රතා සුචිත්තා අතෝ ශරීරම්පි ජරං උපේති සතං ච ධම්මෝ නජරං උපේති සන්තෝ හවේ පබ්බි සද්දි පවේදයන්ති. මේ ලෝකේ ජිරන්ති වේරාජ රතා සුචිත්තා මනාව සරසලා තියෙන රජතුමාගේ රාජ රථයත් මොකද වෙන්නේ? යම් දවසක දිරනවා කියනවා. එතකොට රාජ රථයක් දිරනවා. රාජ රථය විතරක් නෙමෙයි හැමදේම දිරනවා. හැබැයි දිරන්නේ නැති දෙයක් තියෙනවා. මොකක්ද ඒක? සතංපි ධම්මෝ නජරං උපේති. නජරං ජරාවටපත් වෙන්නේ මොකද්ද? සතංපි ධම්මෝ සත්පුරුෂයන්ගේ දහම. එහෙනම් ජරාවටපත් වෙන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති, මැරෙන්නේ නැති ආන්ගේ දහම අපි ජීවිතේට පුළුවන් තරම් සමීප කරගත්තොත් එහෙම ඒක දිරනවද? නෑ. ශරීරයේ දිරලා විනාශ වෙලා ගියාට අර දහම තමා තුළ තියෙනවා. ඒ නිසා අන්න ඒ විදිහේ දිරන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති, මැරෙන්නේ නැති සාරවත් දේවල් ජීවිතයට එකතු කරගන්න හොඳ ගුණදහම් පුරුදු කරන්න මැරෙනවා කියලා කියන එක, මරණය කියලා කියන එක මොන වෙලාවක මොන මොහොතක හෝ අපි ලං කරා එනවාමයි. අවස්සා මයං මරිතබ්බං අනිවාර්යයෙන්ම මරණය ළඟා වෙනවනේ. කාටද ඒක එන්නේ නැහැ කියලා බේරෙන්න පුළුවන්? එහෙම බේරෙන්න බෑ. මරණය මෙතන ඉන්න දැන් තව අවුරුදු 50ක් ගියාට පස්සේ මේ ඉන්න පිරිසකෙන් කීයක් තව ඉතුරු වෙලා ඉඳීද? හිතන්නකෝ. සමහරට අපි කවුරුත් නැහැ. දරුවෝ මුණුබෝල විතරයි තව අවුරුදු 50කින් ඉන්නේ. නේ? එහෙම තමයි මේ ලෝකයේ ස්වභාවය. ඒ නිසා පුළුවන් තරම් ගුණදහම් ඇතිව මනුස්සත්වය ඇති කරගෙන, මනුස්ස ගුණදහම් ඇති කරගෙන ඒ යුතුයකම් වගකීම් ටික තමන්ගෙන් ඉටු වෙන්නට ඕන දේවල් ඉෂ්ට සිද්ධ කරගෙන, පින් දහම් ජීවිතේ වැඩි වැඩියෙන් සිද්ධ කරගෙන, කුසල් දහම් වල නිරත වෙමින් කටයුතු කරන්න. මොකද මේ සමාජය තුල එන්න ඉස්සරහට යන්න සමාජයේ විෂම වෙනවා, ලෝකයේ විෂම වෙනවා, මනුස්ස ආයුෂය පිරිහෙනවා, මනුස්ස ගුණදහම් පිරිහෙනවා ඉස්සරහට. මොකද මනුස්ස ගුණදහම් වර්ධනය වෙන, ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ වර්ධනය වෙන ලෝකයක් නෙමෙයි මේක නේ. ඒක අපිට හොඳට තේරෙනවානේ. දැන් ඔය උපාසකම්මලා දන්නවා අතීතයේ ලෝකේ කොහොමද මිනිස්සු හිටියේ, ඒවා කොහොමද තිබ්බේ, දැන් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් කොහොමද, මිනිස්සු වැඩ කරන්නේ කොහොමද, අපිට අහන්න දකින්න ලැබෙන දේවල් මොනවද, ප්‍රවෘත්ති වල රටේ තොටේ බොහොම විෂම වෙලා තියෙන ලෝකය. එහෙනම් 90%ක් විෂම වෙච්ච ලෝකයේ තුල 10%ක් හරි
හොඳ ගුණදහම් තියෙන මිනිස්සු පිරිසක් ඉන්නවා. අපි එකතු වෙන්න ඕනේ මොන ගොඩටද? ආන් අර 110 ගොඩට. පුළුවන් තරම් ගුණදහම් ඇති කරගෙන ජීවත් වෙන්න. එතකොට අර කර්මය කියන දේවල් අර ඉස්සර වාගේ කල් යන්නේ නැහැ. සමහරට මේ ජීවිතය තුළම ලැබෙනවා. ඒ ලෝකේ ස්වභාවය. ලෝකය ඉක්මනින් විෂම වෙලා අර මනුස්ස ආයුෂය පිරෙහෙන්න ඉක්මනින් කර්ම පරිසම් දෙනවා මිනිස්සුන්. විපාක ලැබෙනවා ඉක්මනින්. කල් යන්නේ නැහැ ඒවා. ඒවත් ටක් ගාලා ලැබෙනවා. එහෙම දේවල් ලෝකයේ තුල සිද්ධ වෙනවා. ඒ නිසා හොඳ හේතු හදුවොත් හොඳ ඵල Tamanට ලැබෙනවා. හොඳ ගුණදහම් පුරුදු කෙරුවොත් හොඳ මිනිස්සෙක් විදියට ජීවත් වුණොත් මේ සමාජය තුල ඒකේ ප්‍රතිලාභ තියෙන්නේ Tamanට. එනිසා තමන්ගේ ජීවිතය යහපත් කරන්න හෝ අයහපත් කරන්න තමන්මයි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒක අම්මා තාත්තටවත් බුදු කෙනෙකුටවත් මහා බ්‍රහ්මයාටවත් කරලා දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාරණාව හොඳට තේරුම් අරන් අද දවසේදී මේ අත්ෝ කල්පනා කරගන්න මේ විදිහේ පින්කමක් සිද්ධ කරන්නට ප්‍රධාන අරමුණ බලාපොරොත්තුව තමයි මීට දින 6කට පමණ එහාදී මේ පරිලෝ යන්නට යෙදුන සානිකා සුනමාලී ආර්යදාස ඒ දියණිය සිහිපත් කරලා ඒ දියණිය මේ පරිලෝව ගිහිල්ලා දැන් ඒ ස්වාමි පුරුෂයා පුංචි දියණියක් ඉන්නවා දෙපළට. ඉතින් ඒ අය ලෝකේ ඒ අය එකතු වෙලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අපිට ඒ දියණිය වෙනුවෙන් හඬලා දොඩලා වැළපිලා කිසි දෙයක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහේ පින්දහම් කටයුතු තමයි අපිට කරන්න තියෙන්නේ. දියණියට පින් අනුමෝදන් කරන ගමන් මේ පින් අපේ ජීවිතේටත් ලොකු ශක්තියක් ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ වෙලාවේදී කල්පනා කරගන්න අපි විසින් රැස් කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් මේට දින 6කට පමණ එහාදී මේ පරිලෝ යන්නට යෙදුන ශානිකා සුදමාලී ආර්යදාස ඒ දියණියට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ දියණියට ආයුරාෝග්‍ය ආදී සබ සම්පත්තීන් ඇතිව දීර්ඝායුෂ භුක්ති විඳින්නට සසර ගමනේ හොඳ සපවත් මනුස්සාත්ම භාවයන් ලබා ගන්නට මේ පින් උපකාරයක් වේවා. ඒ වගේම ඉක්මන් භවයකදී ඒ තමා ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිවන් අවබෝධ කර ගන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ මව් පාර්ශවයේ පිය පාර්ශවයේ මිය ගියා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. පින් අපේක්ෂා කරන පින් බලාපොරොත්තු වන පින් ගන්න පැමිණලා සිටින හැම දෙනාටමත් එකසේ සමසේ පින් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ සියලු ඥාති හිත මිත්‍රාදීනුත් මේ පින් ලබාගෙන ඔවුන්ගේ සසර ජීවිත සපවත් කර ගනිත්වා. ඒ හැම දිනාටමත් උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ පින්කම සදා සම්බන්ධ වන ඔබ සෑම දිනාටමත් මේ පින් එක හා සමානව ලැබේවා. ඔබ හැම දිනාටමත් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සම්පන්නිය සැලසේවා. හැම දිනාටම උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කරනවා.